හායි ළමයි කොහොමද ඔයාලට? ඉතින් මම අද උදෙන්ම නැගිට ගමන් අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට බුදු පහන මල් පැන් ඒවා තියලා පූජා කරා. ඉතින් උදෙන්ම ඔන්න ළමයි මහා හුලඟකුත් එක්ක ඔන්න වැස්සක් එන්නේ හදන්නේ. අම්මෝති ඊටවත් බහින්න බෑනේ. ඒනට අමුතුම ලස්සනකුත් තියෙනවා නේද ඒ හුලඟේ? බලන්නකෝ ඔයගොල්ලෝට ලස්සන නැද්ද කියලා. ඉතින් බලන්න අහස අඳුරු පාටයි. ඔහොම ඉතින් ටිකක් ළමයි මම අහස දිහා බලන් හිටියා. ඔන්න දැස්ස පටන් ගත්තා. දැන් ඉතින් දිගටම වහී වගේ. දැන් වහිනවා. ඔන්න බලන්න ළමයි අපේ ස්තෝප්පුව ඔක්කොම හුලං වැස්සට තෙමිලා. වහිනකොට නම් මාර ලස්සනයි. ඒක අමුතුම වයිබ් එකක් හදයි නේද? හරි. දැන් අපි උදේට කන්න තමයි ලෑස්ති වෙන්නේ. බතක් ලිපේ තිබ්බා. දැන් බත ඉදෙනවා. අපි නම් ඉතින් දර ලිපේ තමයි ළමයි උයන්නේ. හරි. එක උයන ගමන් ඔන්න වැස්ස ටිකක් අඩු වෙලා පහු එනවනේ ළමයි මගේ වෙසක් කූඩුව එක තුලකට ගාගෙන යන්න වගේ. හරි. දැන් වට්ටක කෑල්ලක් තිබුණා. මම එක ටෙම්පරාදු කරගන්න තමයි දැන් හදන්නේ. අර පේනවලු දරලිප ප්‍රතිපාට වෙනවා. හරි. දැන් ඔන්න මේක මම පොඩ්ඩක් කලවම් කරලා කලවම් පාරක් දාලා දැන් වට්ටක එක ටිකක් දැන් ඉගෙන එන්නේ පේනව නේද ඔයාලට? ඒක ලස්සනද? හරි. මේනකොට මේ අල්ලපු භාවයාවේ. හරි. දැන් ඔන්න ළමයි වට්ටක එක එන්ඩින් එක. හරි. අන්න බත් එකත් වෙන උණුවෙන් සූඳ ගන්න උයා ගත්තා. පේනව නේද? කන්න ආසතිනව නේද? ඊට පස්සේ ආයෙ එළියට ආවා. මම හරි ආසයි ළමයි වහින වෙලාවට එළියට ඇවිල්ලා බලන් ඉන්නනේ. අනේ නන්ද. මේ තියෙන්නේ අම්මෝ වටින පුංචි ලිඳේ වතුර. නෑනේ. මේ තියෙන්නේ පොල් වතුර ළමයි. සසෙන්ම රස පොල් වතුර. ඉතින් මං වගේ පොල් වතුර බොන්න තවත් පෙරේ තියෙන ඉන්නවද? ඉතින් හරි. ඔය කුස්සියට පේන විදිහ අපේ එළිය වත්ත. හරි. දැන් කෝලම් කර ඉන්නකොට හරි. දැන් තියෙන පොල් ටික ගා ගන්න ළමයි. හරි. දැන් ඔන්න පොල් ටික ගාගෙන සම්බෝලයක් උටා ගන්න මට හිතුණා. බහින වෙලාව මට හිතුණා සම්බෝලයක්වත් තිබ්බනම් හොඳයි කියලා සුදු බතට. ඔන්න ළමයි මට බත් එක බෙදාගත්ත උමන් නම් ගන්න බැරි වුණා ෆොටෝ එක. මඟක් කාලා තමයි ගත්තේ. හරි. ඉතින් ආයෙත් පොද ගහනවා ආයෙත් වහින්න වගේ. ඉතින් දැන් නම් රැට වෙන වෙලාවත් ටික ලඟ වුණා. දැන් වෙලාව හවස ළමයි. මේක තමයි දැන් මම හදන්නේ නිලාසන වරන් තියෙනවා. හරි. ළමයි ඉස්කු දෙන්නවා. ඔන්න දාලා කරපිංචා මික්ස් කරලා අවශ්‍ය කරන ටික අපි දැන් එකතු කරගන්න. හරි. මොකද්ද මේ පිඟි බිරිස්සයක් මට වෙනවා ඒ වෙලාවේ. හරි. ඊට පස්සේ ආයෙ මම නම් අර මස් කරේ 3-5 එකක් ළමයි එකතු කරගන්නවා. ඒකම ගොඩාක් රසයි. හරි. අපි දැන් මේ විදිහට ඔයගොල්ලෝ ඕන මිරිස් 3-5 ටික බදලා අර කරියට එකතු කරන්නත් පුළුවන්. හරි. දැන් ඔන්න මස් එක 50ක් 60ක් වගේ දැන් ඔන්න හැදීගෙන ඉන්නේ. හරි. දැන් ඔන්න මම ගොඩක් මේක කරනවා. දැන් නම් මේ වෙලාවේ ළමයි මාළු සුවඳක් එන්නේ චිකන් කරි එකේ. වහින වෙලාවත් එක්ක මේ හරිම රස පාටයි. දැන් ආයෙ ලොකු හුලඟක් හමුනවා. දැන් කෑමත් හැදෙන ගමන් ඉතින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා බලන්න එපා ළමයි. චුට්ටක් පායපු වෙලාව දැන් නම් හැබැයි. පොඩ්ඩක් විතර වැස්ස පායලා
ඊට පස්සේ මේ තියෙන පරිප්පු එක නම් ළමයි මට මුලින් ඉඳන්ම හඳුනව ගන්න බැරි වුණා. එහෙම ගත්තා නම් අද රෑට අපිට කන්න වෙන්නේ නෑ ළමයි ඉතින්. හරි මේ තියෙන්නේ මගේ උත්කෘෂ්ඨ පරිප්පු. හොඳද? මගේ පරිප්පුව රසින්ද මට කියන්නේ එමල්ලි උත්කෘෂ්ඨ පරිප්පුවක් කියලා මගේ. මේ තියෙන්නේ මුකුණේ නෑ. ටිකක් එනවා ඒකත් ඉතින් ලස්සන පාරට කන්න එපායි තියන්නේ නේද? කහ පාට කළු පාට ඉඳලා කොළමැල්ල මුකුත් හදාගත්තා. මුකුණු වෙන කන්න ළමයි කොණ්ඩේ වැවෙන්න ඇස් පෙනීමට ඒවට හොඳයි. මෙන්න මේක ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක්. මේ තියෙන රසම් එකක්. මේක ඔය අසනීප වුණාම කන්න බැරි වුණාම එහෙම මේ හරිම හොඳයි. මේක වතු චුට්ටකට දාලා හොඳට මේ හැඳි ගා ගන්න. හොඳට රත් වෙනකන් හැඳි ගා ගන්න. හැඳි ගාන මේක ටිකක් හොඳට උකුලලා මේ රස දෙන්නේ. මේ විදිහට කරගන්න. හරි දැන් හරි අන්තිම ටික තමයි දැන් යන්නේ. තේරෙනව නේද? දැන් ලස්සන පාට කෑම. කියලා ගිලින්න එපා ළමයි. හොඳ? හරි. දැන් තමයි මම ආසම කරන වෙලාව. දැන් රස බලන්නයි තියෙන්නේ. ඔයගොල්ලන්ටත් බඩගිනියද දැන් මේක දැක්කෙද්දි. මම දන්නේ ඔයගොල්ලෝ මේක කොයි වෙලාවෙ බලයිද කියලා. බලන්න ඉතින් දැන් ඉතින් මහන්සියලා කැම ටික හදලා පාට දැන් කලවම් කරන් කන්න තමයි තියෙන්නේ. පේනව නේද? හරි. අනාගත්තා.